මන් දැන් ඉන්නේ සඳකල දැන්. සිරිපා කරුණා කරන්න තියෙන ගමන් මාර්ග අතරින් තවත් සුන්දර ගමන් මාර්ගයක් තමයි මේ රාජමලේ සඳකල තන්න හරහා තියෙන ගමන් මාර්ගය. කවුරු හරි කෙනෙක් මේ ගමන් මාර්ගය සිරිපා කරුණා කරනවා නම් හැටන්නල්ල තන්නේ මාර්ගය ඇවිල්ලා මුල්ගම හන්දියෙන් මරේ වතු ඇය පාරෙන්න ඕන. ඊට පස්සේ රාජමලයට ඇවිල්ලා රාජමලෙන් තමයි මේ ගමන් මාර්ගය පටන් ගන්න. වනගත මාර්ගයක් නිසා ඉතින් මේ ගමන් මාර්ගයේ සමහර තැන්වලදී ලොකු නැග්මවල් වගේම පාරට ලොකු බැස්මවලුත් තියෙනවා. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ මේ ගමන් මාර්ගයේ තියෙන සුන්දරම ස්ථානය. මේ තමයි සඳකල තැන්න. මේ පේන විදිහට සඳකල තැන්නදී සිරිපා මළුව හරි ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් සැරෙන් සැරේ එන ඝන මීදුම් වලින් ඒ දර්ශනපතේ අපිට වැහිලා යනවා. ඒ තියෙන සුන්දරත්වයත් එක්ක ඉතින් මෙතනටලා ඕන තරම් වෙලාවක් මේ සිරිපා මළුව දිහා බලාගෙන ඉන්න පුළුවන්. සඳකල තැන්නේ ඉඳලා ඉස්සරහට කරුණා කරගෙන යනකොට අපිට හැටන් නල්ලතන්නේ මාර්ගය හම්බෙනවා. හැටන් නල්ලතන්නේ මාර්ගයේ ඇහැල කනුව ගාවට තමයි මේ රාජමලේ මාර්ගය ඇවිල්ලා වැටෙන්නේ. ඇහැල කනුවේ ඉඳන් ඉහළට කරුණා කරලා මාර්ගයට දම්බිය ඔස්සේ අපිට සිරිපා මළුවට කරුණා කරන්න පුළුවන්. පරිසරයේ සුන්දරත්වය විඳින්න මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරනවා නම් මේ පරිසරයේ සුන්දරත්වයත් ආරක්ෂා කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා.